අයිබෝවන් අදම ඇවිල්ලයින්න විශේෂ ස්ථානයකට ඒ තමයි පෙටාවල දෙවැනි හරස්වේදේ බ්‍රයිඩල් ගැලරි කියන ආයතනයට ඇවිල්ල ඉන්නේ මේක තියෙන විශේෂත්වය තමයි ඔයාලට මේ මගේ පසුපසින් පේනවා ෆැබ්‍රික් ඩිසයින්ස් මේක නිකම් ෆැබ්‍රික් ෂොප් එකක් නෙමෙයි ඔයාලට පේනවා ඇති මේ රෙදි වල තියෙන විශේෂත්වය මනාලියක් වෙන්න ඉන්න තරුණියකගේ එකම සිහිනය තමයි තමන්ගේ මංගල උත්සවයේ දවසේ ලස්සන ඇඳුමකින් සැරසිලා ඉන්න එක. ඉතින් ඒකට රිදි ගන්න කියාපු තැනක් තමයි මම මේ අද ඇවිල්ලා ඉන්න බ්‍රයිඩල් ගැලරි කියන ස්ථානය. අද කාලේ ඉතින් ගොඩක් තරුණියන්ගේ කැමැත්ත තියෙන්නේ තමන්ගේ වෙඩින් එකේදී පළවෙනි දවසට කැන්ඩෙන් මේඩ් අප් එක ඇඳලා දෙවෙනි දවසට වෙඩින් ෆ්‍රොක් එකක් නිර්මාණය කරගන්න එක. ඉතින් ඒ සඳහා අවශ්‍ය සියලුම මාදලයේ රෙදි මෝස්තර විවිධ පාටවලින් විවිධ මෝස්තර මේ ස්ථානයේ අපිට දැක බලා ගන්න පුළුවන්. ඔබට අවශ්‍ය සාරි රෙදි, ගවුම් වලට අවශ්‍ය රෙදි මෙතනින් ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. විවිධ උත්සව අවස්ථා සඳහා අවශ්‍ය මෝස්තරයට අනුව මෙතනින් රෙදි තෝරගන්න පුළුවන්. ගවුම් වලට සහ ලෙහෙංගා වලටත් මෙතන Tamanට ගැළපෙන කදිම රෙදි වර්ග මෝස්තර තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ ෂොප් එකට ඇවිල්ලා තමන්ගේ කැමැත්ත පරිදි රෙදි වර්ග තෝරගන්න. ඒ වගේම විශේෂයෙන් මට කියන්න දෙයක් තියෙනවා. ඔයා මහන්න දන්න කෙනෙක් නම් ඒ වගේම ඔයාට මේ මැටීරියල් ගැන ලොකු අවබෝධයක් තියෙන්න ඕනේ. ඔයාගේ වෘත්තීය නිපුණතාවය ඉස්මතු වෙලා පේන්නේ. එතකොටයි රෙදි භාවිතයේදී ඒ රෙද්දේ නම මොකද්ද? ඒක කොයි අවස්ථාවකටද භාවිතා කරන්නේ? ඒකට ගැලපෙන ලයිනින් කොහොමද තෝරගන්නේ? විශේෂයෙන්ම දැන් අපි නෙට් රෙදි හරි නැත්නම් විනිවිද පේන ලේස් රෙදි හරි ඒවට ගැලපෙන ඒ රෙදි භාවිතා කරද්දී ඒවට ගැලපෙන විදිහට ලයිනින් කොහොමද දාන්නේ? ඉතින් හොඳ රිච් ලුක් එකක් එන විදිහට කොහොමද අපි මේක තෝරගන්නේ? දැන් මෙහෙමයි ගොඩක් අය සල්ලි වේදම් කරලා හොඳ ෆැබ්‍රික්ස් වර්ග ගේනවා. එහෙම අරගෙන හැබැයි මහලා ඉවරනට පස්සේ දැක්කම කිසිම රිච් ලුක් එකක් නැහැ. මෙන්න මේකට ගැලපෙන්නේ මේ ෆැබ්‍රික් එක, මේකට ගැලපෙන්නේ මේ ලයිනින් එක, මේකට යන්නේ මේ කලර් එක. ඉතින් එහෙම ඔයාලට පෙන්වලා දෙන්න තරම් හැකියාවක් නැහැ කියලා කියන්නේ ඔයාලට වෘත්තීය නිපුණතාවය නැහැ කියන එක. ඒක නිසා අනිවාර්යයෙන්ම මේ ශේෂ්ඨයේ ඉන්න කෙනෙක් නම් මේ පිළිබඳව ඔයාලට ලොකු අවබෝධයක් ලබා ගන්න ඕනේ. ඉතින් මේකට අලුතෙන් එන්න කෙනෙක් නම් එහෙම නැත්නම් ඔයා මනාලියක් වෙන්න ඉන්න කෙනෙක් නම් ඔයාට රෙදි තෝරගන්න ඇවිල්ලා නම් ඉන්නේ එහෙම බලාපොරොත්තු වෙන්න ඉන්නේ ඔයාටත් මේ කාරණා ඉතාමත් වැදගත් වෙනවා විවිධ උත්සව අවස්ථාවලට ඔයාට ඇඳුමක් නිර්මාණය කර ගැනීමේදී ඒ සඳහා රෙදි කොහොමද ගන්නෙ ඒකට ඔයාට ගැළපෙන රෙදි කොහොමද තෝරගන්නේ ඒක නිසා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි අවසානයේ දක්වා රැඳිලා මාත් එක්ක ඉන්න පුළුල් මාතෘකාවක් නමුත් අපි කෙටි කාලයක් ඇතුළත මට පුළුවන් ආකාරයට මම පොඩි පැහැදිලි කිරීමක් ඔයාලට කරන්න යම්සි අවබෝධයක් ගන්න. ඒ වගේම මෙම ආයතනයේ කුමාර මහත්තයා මාත් එක්ක ඉන්නවා මේ මොහොතේ මට සහයෝගය ලබා දෙනවා. මේ රිදි වර්ග ගැන පොඩි විස්තරයක් එතුමා පැහැදිලි කරනවා. අපි ඒ අතරේ මම ඒ අතරේ ඔයාලට තව අමතර කාරණා කීපයක් කියලා දෙන්නම්. මාතේ මේක වැලන්ටිනා එක. දැන් මේක බලන්න මේක අපි ගාව තියෙන අඩුම මෙටීරියල් ගාන අඩුම තියෙන මෙටීරියල් එක මේක තමයි. මේක පුළුවන් අර විදිහටම අර බ්‍රයිස්මේට් කැන්ඩියන් වලට ෆ්‍රොක්ස් වලට ඕන එකටත් මේකෙන් ගන්න පුළුවන් මේ ෆැබ්‍රික් එක. මේක නම වැලන්ටිනා. වැලන්ටිනා සෙටින් කියනවා. වැලන්ටිනා සිල්ක් කියලා කියනවා. මේක වැලන්ටිනා. හොඳටම පාස්ට් වෙන මෙටීරියල් එක. මේක පාටවල තියෙනවා මේ තියෙන්නේ. මෙතන පාටවල ගොඩාක් තියෙනවා අපි ගාව. ඔයගොල්ලෝ එවිලම ගන්න ඕනේ බලන්න. මේ යාරේ 350 වෙනවා යාරේ ආයි. සාමාන්‍ය අපි මේ කුමාර මහත්මයා කියූප එකට අමතරව මම තව පොඩි කාරණා ටිකක් මේකට එකතු කරන්නම්. වැලන්ටිනෝ ෆැබ්‍රික් එක කියලා කියන්නේ ඇත්තට මැට් ෆිනිෂ් එකක් තියෙන මේකේ. මේකේ හොඳ පිටපැත්ත මැට් සයින් එකක් තියෙන්නේ. ඕනෑමට වඩා දිලිසෙන්නෙත් නෑ. මේක ලයිනින් සඳහා තමයි ඉතාමත් හොඳ. මොකද මේක දිලිසෙන්නේ නැති හින්දා ඕනෑමට වඩා බරකුත් නැහැ. ගානත් අඩුවෙන්ම තියෙන මේ ෆැබ්‍රික් එක තමයි. අනිත් එක තමයි මේ වැලන්ටිනා ෆැබ්‍රික් එකේ ලොකු කලර් රේන්ජ් එකක් තියෙනවා. හැබැයි මේක මම යෝජනා කරන්නේ ලයිනින් එකක් විදියට භාවිතා කරන්න. මොකද හේතුව බ්‍රයිඩ්මේඩ් සෙට් එකක් විදියට පාවිච්චි කරොත් ෆොටෝස් වලට ලස්සනට මේක එන්නේ නැහැ. හරිම චීප් ලුක් එකක් තමයි පේන්න තියෙන්නේ මේකෙන් මේඩප් එක හැදුවාම. ඇත්තට මම නම් කැමති නැහැ මේක ලයිනින් වලට විතරක් භාවිතා කරනවා නම් තමයි වඩාත් හොඳ.
මේ මගේ මතය හැබැයි නමුත් ඔයාගේ කැමැත්ත පරිදි ඔයාට කැමති විදිහට මේක තෝරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ කෙට්ටු මහත උස මිටි ඕනම කෙනෙකුට ලයිනින් වලට මේ වැලන්ටිනෝ ෆැබ්‍රික් එක භාවිතා කරන්න පුළුවන්. නෙට් එකකට එහෙම නැත්නම් ලේස් එකකට මේ ඕන එකකට මේක ලයිනින් හැටියට භාවිතා කරන්න පුළුවන්. සාමාන්‍ය අනිත් එක තියෙනවා ඇමරිකන් ක්‍රේප් එකක්. මේක තමයි ඇමරිකන් ක්‍රේප්. මේක නම එක එකන එක එක නම කියන්නේ කිටි කිටි කියනවා, ඩයමන්ඩ් සිල්ක් කියනවා. මේක ඇමරිකන් සිල්ක් එකක්. මේක පාටවල් ගොඩාක් තියෙනවා. ඕන්න ඔකට පේදිලි පේන්න මේ සාම්පල් කාඩ් එක තියෙනවා මේ තියෙන. මේක දෙපැත්ත මේ තියෙන සාම්පල් කාඩ් එකක් තියෙනවා මේකේ. මේකේ පාටවල් ගොඩාක් තියෙනවා බලන්නකෝ. කියන්නේ මේකෙන් අපි ඇමරිකන් සිල්ක් එක. කලස් සාමාන්‍ය එත්ත තුනක් තියෙනවා. එත්ත තුන ඔයගොල්ලන්ට ඕන ක්වොන්ටිටිව් ගන්න පුළුවන් එක කලර් එකම. සාමාන්‍ය අපි ගාව එක කලර් එකම 3500 එම යාර ගන්න තියෙනවා අපි ගාව. ගන්න පුළුවන් ඕල්සලුත් ගන්න පුළුවන් අපි ගාව. මේ ඇමරිකන් ක්‍රේප් කියන ෆැබ්‍රික් එකටම තමයි ඩයමන්ඩ් සිල්ක් කියලා කියන්නේ. නමුත් මම දැකලා තියෙනවා පොඩි වෙනස්කම් තියෙන අවස්ථා වෙනස්කම් නැතුවම නෙමෙයි චූටි වෙනස්කම් වලින් එනවා. නමුත් පොදුවේ ගත්තොත් මේ ඇමරිකන් ක්‍රේප් කියන එකේ හොඳ ෂයිනින් එකක් තියෙනවා. ඒ කියන්නේ වියට්නාම් එකේ තියෙන ෂයිනින් එක වගේ නෙමෙයි. ඉතාමත් හොඳ ෂයිනින් එකක්. ඒ කියන්නේ ගොඩාක් ෂයිනින් නැති සාමාන්‍ය මධ්‍යස්ථ ෂයිනින් එකක් තමයි මේකේ තියෙන්නේ. ඒ වගේම මම මේකේ ආසම කන පිට පැත්තේ මොකද හොඳ මැට් ෆිනිෂින් එකක් තියෙනවා කන පිට පැත්තේ. ඉතින් මේක මම වඩාත් යෝජනා කරන්නේ ලයිනින් සඳහා භාවිතා කරන්න කියලා. මොකද මේකේ හොඳ කලර් රේන්ජ් එකක් තියෙනවා. කලර්ස් 73ක් විතර තියෙනවා කියලා දැන් ඉස්සර කුමාර මහත්තයා කිව්වා. ඉතින් මේක වැඩිපුරම භාවිතා කරන්න පුළුවන් ලයිනින් වලට. ඒ වගේම ෂයිනින් එකක් අවශ්‍ය කෙනෙකුට බ්‍රයිඩල් ඩ්‍රෙස් එකක් සඳහා භාවිතා කරන්නත් පුළුවන්. මොකද මේකේ සාමාන්‍ය හොඳ මධ්‍යස්ථ ෂයිනින් එකක් තියෙන්නේ. ඒ වගේම මේකේ කන පිට පැත්ත මැට් ෆිනිෂින් එකක් තියෙන්නේ. කන පිට පැත්තත් ඉතාමත් හොඳයි. ඔයාගේ කැමැත්ත පරිදි මේ රෙද්ද තෝරාගෙන කැමති ඩිසයින් එකක් සඳහා මේ රෙද්ද භාවිතා කරන්න පුළුවන්. අනිත් එක තියෙනවා මේක TikTok එක. මේක හොඳටම එන්නේ අබාය වලට. අබාය මැටීරියල් සාමාන්‍ය හොඳ ලොං ස්ලීව් ෆ්‍රොක්ස් වලට එම හොඳයි. මේක හොඳ තික් මැටීරියල් එක. මේක කඩායලනවා. මේක බලන්නකෝ මේක ට්‍රාන්ස්ෆර් කරනවා මේ ෆැබ්‍රික් එක. මේකේ පොඩ අර ක්‍රෂ් කතියක් තියෙනවා. මේකේ පොඩි ඩිසයින් එකක් තියෙනවා මොස්තර. මේ හොඳ මැටීරියල් එක. එකට සනීපයි මැටීරියල් එක මේක. මේක ලයිනින් කරන්නේ නැතුවත් මාන්න පුළුවන් මේක. මේකත් තියෙනවා පාටවල් මේ තියෙන්නේ. නේ? මැරුන් ලස්සන බ්ලූ, කියන ලස්සන බ්‍රෝන්ස් කලර්, ඇෂ්. එම ගොඩාක් කලර්ස් තියෙනවා. බ්ලැක් තියෙනවා හොඳටම අපි ගාව. මොන ක්වොන්ටිටි බ්ලැක් තියෙනවා. මේක යාරේ කීයක් නෝ? මේ යාරය වෙනවා මේක 750 එනවා යාරය මේක. TikTok හොඳ ක්වොලිටි එක. අනිත් එක තියෙනවා යෝය මෙටලික් කියලා. ඒ අර විදිහටම ක්‍රේප් සයින් එකක් තියෙනවා. ඉතින් මේකත් අර විදිහටම මේක තියෙනවා මේක සයින් එකක් එනවා. ඔය යෝයෝ මෙටලික් මේ තියෙන. මේකත් පාට තියෙනවා. මේක සෙමන් පින්ක් මේ තියෙන. ලස්සන ගෝල්ඩ්, බ්‍රයිට් ගෝල්ඩ්. ගොඩක් තියෙනවා කලර්ස් මේකෙත්. මේකෙත් අපි ගාව සාම්පල් කාඩ් තියෙනවා අර විදිහටම. මේක තමයි ඇමරිකන් සිපොන් මැටීරියල් එක. මේක පුළුවන් මේක ඉන්නේ අංගල් 8 එන්නේ. 8 මේක බ්‍රයිස්මිත් සාරි වලට සාමාන්‍ය ජැකට්ස් වලට ඕන එකටත් මේක වටිනවා මේක. ඔන්න හොඳ ෆැබ්‍රික් එකක්. වන්න මේ මේක සාරි වලට එම සාමාන්‍ය උස කපලා ලස්සනට අදන්න පුළුවන් මේකේ. ඩ්‍රේප් වෙන මැටීරියල් එක. මේක ට්‍රාන්ස්පරන්ට් මැටීරියල් එකක්. මේක හොඳට ලයිනින් කරලා තමයි මේක බ්‍රයිස්මිත් කැන්ඩියන් එක අදන්න ඕනේ. අනිත් එක මේක යාර වෙන්නේ 350 වෙනවා මේක යාර. අපි බසාර එකේ හොඳ බෙස්ට් ප්‍රයිස් දෙන්නේ. තව ක්වොලිටි එකක් තියෙනවා. තව එකක්. ඔයගොල්ලෝ තියෙන මේක toothpaste. ඒ කියන්නේ මේක දෙබ්බතම යූස් කරන්න පුළුවන්. මේක toothpaste කියන්නේ both side එක. කියන්නේ දෙබ්බත එක වගේ බලන්නකො. මේකෙන් ටිකක් හොඳ heavy material එකක්. මෙතන ගණ වැඩිම තියෙන material එක මේක තමයි. මේක යාරය 25 වෙනවා මේකේ. මේකෙත් ලස්සන පාටවල් තියෙනවා මේ තියෙන්නේ. එන්නේ different colors එන්නේ මේකේ.
සාමාන්‍ය අර මුලදී පෙන්වුවේ ඔයගොල්ලෝ 350 මෙටල් එක. ඒකේ එන කලර් සෙට් මේකින් එන්නේ. මේකේ එන්නේ වෙනම කලර් සෙට් එකක්. අනිත් එක තියෙනවා මේක. මේක බලන්නකෝ. මේක ජර්මන් සිල්ක් එකක්. ඒක හොඳට කඩායන මෙටීරියල් එකක්. මේක හොඳටම පුළුවන් මේක සාරි වලට. ප්‍රයිස්මිට් සාරීස් ඉන්දියන් කෙන්ඩියන් ඕන එකක් පුළුවන් මේකෙන් මන්න. ෆ්‍රොක්ස් වලට එම හොඳයි. හොඳ ඕම් කමින් ෆ්‍රොක්ස් වලට එම හොඳ මෙටීරියල් එකක්. මේකෙත් පාටවල තියෙනවා මේ තියෙන්නේ. මේකෙම අපි ගා සාමාන්‍ය පාවල 20කට වැඩි තියෙනවා කලර්ස්. මේ ෆෙබ්‍රික් එකෙම. මේ රෙද්ද හොඳටම කඩා යනවා මේක. හොඳට. කියන්නේ එඟට බර නැහැ. හොඳට ලස්සනට කපලා සාරිස් හදා ගන්න පුළුවන්. හොඳ බර නැති රෙද්ද. ඔකට බලන්නකො මේ මේම අල්ලනකොට ඔයාලට තේරෙනවනේ මේක බරයිද නැද්ද කියලා මේ හොඳට කඩා යනවා මේ. අනිත් එක තියෙනවා මේක. මේ තියෙන්නේ හර්මානි සිල්ක් එක. ඒ කියන්නේ මෙතන ඔක්කොටම පෙන්නකට වඩා මේක හොඳටම කඩා යනවා. බර නැහැ මේක. මේ සොෆ්ට් මේ බලන්න මේ. මේ බලන්න මේ හොඳට ඩ්‍රේෆ් වෙන මෙටීරියල් එක මේ. එඟටම හිටිනවා බරත් නැහැ. හොඳ නීට් වෙනවා සාරි වලට. කියන්නේ බ්‍රයිස්මිට් සාරි වලට, කෙන්ඩියන් වලට ඔක්කොටම පුළුවන් මේ ෆෙබ්‍රික්ස්. හොඳයි. හොඳටම හොඳයි මේක. හොඳටම කඩා යනවා. මේකෙත් වෙන්නේ යාර 650ක් වෙනවා යාරය මේක. හොඳයි මේ කුමාර මහත්මයා කිව්වා වගේ මේ අරමානි සිල්ක් එක ගැන පොඩි කතාවක් කියන්න තියෙනවා. මොකද දැනට භාවිතා කරන ෆැබ්‍රික් වලින් වැඩිපුරම බ්‍රයිස්ලා භාවිතා කරන ෆැබ්‍රික් එකක් තමයි මෙන්න මේ අරමානි සිල්ක් කියලා කියන්නේ. ඉතාමත් හොඳ මේ ෆැබ්‍රික් එකක්. බය නැතුව භාවිතා කරන්න පුළුවන් බ්‍රයිඩ්ස්මේඩ් සෙට් වලට. මොකද මේක තමයි වැඩිපුරම දැන්ට යන්නේ. මේකේ තියෙන විශේෂත්වය තමයි ඩීසන් ලස්සන සයින් එකක් තමයි තියෙන්නේ. ඉතාමත් තුනී මැටීරියල් එකක්, ගොඩාක් සොෆ්ට් උපරිමයි. ඉතාමත් තුනී කඩා හැලෙන ගතිය වැඩි. හරිම ලස්සන මැට් සයින් එකක් තමයි මේකේ තියෙන්නේ. ඒ වගේම හරිම ලස්සන කලර් රේන්ජ් එකක් මේකේ තියෙනවා. ඉතින් මේ හරිම ලස්සන මැටීරියල් එකක් තමයි මේ අරමානි සිල්ක් කියලා කියන්නේ. බ්‍රයිඩ්ස්මේඩ් සෙට් වලට ඉතාමත් ගැලපෙනවා. මේක ලයිනින් වලට නම් පාවිච්චි කරන්න එපා. ඉතින් මේක ගොඩාක් භාවිතා කරන්නේ බ්‍රයිඩ්ස්මේඩ් සෙට් වලට. මේක ලයිනින් සඳහා ලොකු සපෝට් එකක් නෑ සාරියට. මේක ලයිනින් සඳහා භාවිතා කරනවා නම් ලොකු බර ලේස් එකකට වගේ නම් ලයිනින් සඳහා භාවිතා කරන්න පුළුවන්. මොකද බර අඩු නිසා. මේ ෆැබ්‍රික් එකේ තියෙන තවත් විශේෂත්වයක් තමයි මේක ඇඟේ හැඩය හොඳට ඉස්මතු කරලා ගන්න පුළුවන්. හොඳ රෙද්දක් මේක ඕනෑමට වඩා දිලිසෙන්නෙත් නෑ. මේ ටිකක් විතර අන්දන්න ගියාම කරදරයි. මොකද ලිස්සලා යන ගතිය වැඩි නිසා. ඉතින් හරියම හොඳ ලස්සන මේ ෆැබ්‍රික් එකක් තමයි. හොඳ ස්මූත් මැටීරියල් එකක් මේක. අරමානි සිල්ක් කියලා කියන්නේ. අනිත් එක තියෙනවා මේක තමයි බ්‍රයිඩල් නෙට් එක. මේ කියන්නේ ඔගොල්ලෝ නෝමල් ෆැබ්‍රික් කරා මේක උඩ දාලා මේක ෆ්‍රොක්ස් මාන්න පුළුවන් මේක. කියන්නේ හොඳ net material එක බ්‍රයිඩල් net. මේක ගොඩාක් යූස් වෙන්නේ කියන්නේ සාමාන්‍ය පොඩි ළමයි ෆ්‍රොක්ස් වලට, අනිත් එක අත් වලට එම මේක යූස් වුණ net එක. මේකත් පාටවල් ගොඩාක් තියෙනවා අපි ගාව. ලස්සන පාටවල් තියෙනවා මේකේ. මේකෙන් පාටවල් ටිකක් තියෙනවා බලන්න. මෙතන ලස්සන පින්ක්. මේක පොඩියාගේ ෆ්‍රොක්ස් වලට සාමාන්‍ය බ්‍රයිස්මිට් පාටි ෆ්‍රොක්ස් එම් මානවන ඒවට ඔක්කොටම හොඳයි මේක. විශේෂයෙන්ම net රෙද්දක් තෝරා ගැනීමේදී ඔයාලා සැලකිලිමත් වෙන්න ඕනි කාරණයක් තියෙනවා. මේ net රෙදි රෙදි වර්ග දෙකක් තියෙනවා. විශේෂයෙන්ම එක net රෙද්දක් මේ ගොඩාක් soft, ගොඩාක් තුනී. ඒ වගේ net රෙද්දක් අපි භාවිතා කරන්නේ වැඩිපුරම වේල් එකක් නිර්මාණය කරන්න. එහෙම නැත්නම් ටේල් එකකට වගේ අපි භාවිතා කරනවා. ගොඩක් soft එක එහෙම නැත්නම් මේ තුනී net එක. මම සාමාන්‍ය යෝජනා කරන net රෙද්දක් භාවිතා කරනවා නම් සාමාන්‍ය මේ 60 පළ රෙද්ද අරගන්න. අර මේකේ මීවදවල අර සිදුරු තියෙන්නේ අන්න ඒ වගේ හැඩයකට තියෙන මේ සයින් එක නැති මැට් කොටන් එකක් තමයි හොඳ net එකකට net රෙද්දකට භාවිතා කරන්න. ගොඩාක් හොඳයි, දිලිසෙන්නේ නැහැ මේක. අර කොටු හැඩයට තියෙන සිදුරු තියෙන net රෙදි බයිව ගන්න යන්න එපා. මේ ඒවා ගැලපෙන්නේ නැහැ. ඒක ඉරෙන්න බලනවා. අනිත් එක මේ ඩූම් සිල්ක් net එක කොහෙත්ම ගන්න එපා. ඒක ගැලපෙන්නේත් නැහැ. ඉතින් net රෙද්දක් ගන්නකොට විශේෂයෙන්ම මේ මම අර කිව්වොත් ගොඩාක් තුනී soft net රෙද්ද ඒක ඇදෙන සුළුයි. ගොඩාක් තුනී ඇදෙන සුළුයි. ඒක කොහෙත්ම මේ සාරියක් මේඩප් කරන්න භාවිතා කරන්න එපා.
ගැලපෙන්නේ නැහැ. ඒක නිසා net එකක් ගන්නකොට ඊටාම සැලකිලිමත් වෙන්න ඕනේ මේ කාරණා ගැන. තව තියෙනවා බීට් වර්ක් කරපු එක. ඔක්කොම මේක මාලා තියෙන්නේ. මේක තියෙන මේ තියෙන මේක පුළුවන් හොඳට සාරි වලට ඒ කියන්නේ ටූ ටෝන් සාරි වලට කැන්ඩියන් වලට කියන්නේ ලෙහෙංගා වලට ඔක්කොටම පුළුවන්. මේක හොඳ රිච් අයිටම් එකක්. මේක ඔක්කොම බීට්ස් ඔක්කොම මාලා එන්නේ. මාලා තියෙන්නේ. තව තියෙනවා ඔයගලන්ට සාරි වලට ගන්න ඕන. තව තියෙනවා මේ තියෙන බ්ලැක් ලස්සන එක. මෙතන මේ වගේ අයිටම් එකක් ලස්සනයි. මේක පුළුවන් සාරි වලට පුළුවන්. මේ තියෙන්නේ මේව හොඳට සාරි වලට පුළුවන් ලෙහෙංගා වලට පුළුවන් හොඳ රිච් අයිටම් එකක් මේකත් බලන්න ඔව් ගොඩාක් තියෙනවා පාට වර්ග ලේස් එකක් මේ තියෙන්නේ මේකම වලට පෙන්වන්න පුළුවන් මේකෙම එක ඩිසයින්ස් තියෙනවා මේ තියෙන්නේ මේකම ලස්සන ඩිසයින් එක අනිත් එක නිකන් පොඩි වගේ පාටි ෆ්‍රොක්ස් වලට මානවන මේ තියෙන්නේ මේක මල්ටි කලර් වගේ මේ තියෙන්නේ මේකත් පාටවල් ගොඩාක් තියෙනවා මේකින් ඕන ඔයාලට එක ලේස් එක මම දිගට පෙන්නන්නම් මේ තියෙන්නේ මේ බලන්න මේ වගේ ලස්සන ලේස් සෙට් දෙකට ලයිනින් එකක් තෝරාගන්නකොට ඔයාලා ඊටාම සැලකිලිමත් වෙන්න ඕනේ. ඔයාලා තෝරගන්න විදිය අනුව තමයි මේකේ හොඳ රිච් ලුක් එකක් එන්නේ. ඒ නිසා වඩාත් ගැළපෙන ලයිනින් රෙදි තෝරගන්න ඕන මේවට තෝරගන්නකොට. මෙතන බලන්න මේකට ගැළපෙන ලයිනින් එකක් මෙයා අපිට පෙන්නනවා. ඉතින් මේ වගේ කලර් මැච් කරලා අරගන්න ඕනේ ගද්දින්. ඉතින් ඒ ගැන ඊටාම සැලකිලිමත් වෙන්න ඔයාලා තෝරගන්නකොට. පාටවල් තියෙනවා මේ තියෙන්නේ ගෝල්ඩ් එක තියෙනවා කලර්ස් ගොඩාක් තියෙනවා මේකේ අනිත් එක තියෙනවා මේ වගේ බ්‍රයිඩල් වලට ගන්න ඕෆ් වයිට් ලේස් එකක් මේක මේ තියෙන්නේ මේකත් පුළුවන් ඔයගොල්ලෝ මොඩර්න් කැන්ඩියන් නිකන් ෆ්‍රොක්ස් වලට ඔක්කොටම හොඳයි මේක අනිත් එක මේකටත් දාන්න ඕනේ සාමාන්‍ය ඔයගොල්ලෝ හොඳ ලයිනින් එකක් මේ ෆැබ්‍රික් හොඳ බර තියෙනවා මේක සාමාන්‍යයෙන් මේක මේ බලන්න ලයිනින් කරන්න කොහමද කියලා මේ තියෙන්නේ මේක රෙද්ද බර නම් ඕගලන්ට මේක කට් කරලා ඒ කැන්ඩියන් එක අදන්නත් පුළුවන් මේක සාමාන්‍යයෙන් දැන් ගොඩක් අදනවනේ කේලි කපලා ඒ වගේ කට් කරලා ෆැබ්‍රික් එකට අල්ලලා කැන්ඩියන් එක අදන්න පුළුවන් ඔයාලට මේක විතර නෙමෙයි මේකේ සුදේකේ තියෙන ගොඩාක් මෝස්තර දැන් තව තියෙන මේකේ බීට් එකක් තියෙනවා මේ ෆුල් බීට් වර්ක් එක මේක පුළුවන් කැන්ඩියන් වලට ඉන්දියන් කොම කපලා දා ගන්න පුළුවන් මේකත් ලස්සන ඩිසයින් එකක් බලන්න කොහොමද කියලා ඒක කොහොම මාලා එන්නේ අනිත් එක තියෙනවා මේක වයිට් ගෝල්ඩ් එක මෙතන මේ වයිට් එකට ගෝල්ඩ් එකක් මේක සාමාන්‍යයෙන් අපි පටන් ගන්නේ බ්‍රයිඩල් එක සාමාන්‍යයෙන් 6000 ඉඳලා සාමාන්‍යයෙන් 10000 15000 එහෙම 20000 එහෙම තියෙනවා එක එක රේන්ජ් එකට ඔයගොල්ලෝ එවිලම බලන්න ඕනේ අඩු බජට් එකට ගන්න ඕන එවිල බලලා ලයිනින් කරලා බලලා ගන්න ඕනේ මේකත් වන් සයිඩ් බෝඩර් එක ලස්සනයි ෆ්‍රොක් එකට කැන්ඩියන් ලෙහෙංගා ඕන එකට පුළුවන් මේකින් අපි ගාව තියෙන වෙරයිටිස් ගොඩාක් තියෙනවා මේ තියෙන්නේ දැන් මේකම ඔයගොල්ලෝ දිගට පෙන්වන්න බෑ ඔයගොල්ලෝ එවිලම බලලා ලයිනින් කරලා බලලා තෝරලා ගන්න ඕනේ මේ තියෙන්නේ ගොඩක් බලන්නකෝ වයිට් එක සිලෙක්ෂන් ගොඩාක් තියෙනවා ඉතින් ඔයාලා ලොකු අවබෝධයක් ලැබුණා අපේ කුමාර මහත්තයා ලොකු උත්සාහයක් දැල්ලා ලොකු විස්තරයක් කරා. ඉතින් බොහොම ස්තුතියි අපිට මේ අවස්ථාව ලබා දීලා ලොකු විස්තරයක් කරාට. ඉතින් මම හිතනවා ඔයාලට මේ ෂොප් එකට ආවොත් විශේෂ වාසියක් ඔයාලා ලබා ගන්න පුළුවන්. මොකද මේ ආයතනයේ මට පොඩි පොරොන්දුවක් වුණා මේ පන්ති වලට සම්බන්ධ වෙලා ඉන්න අයට විශේෂ අවස්ථාවක් හැටියට පොඩි වට්ටමක් ලබා දීලා ඔයගලන්ට සාරි ලබා ගන්න පුළුවන්. ඉතින් ඒකින්ද ඔයාලා කැමති නම් මේ ආයතනයට ඇවිල්ලා ඔයාලට ගැලපෙන සුසු රෙදි වර්ග තෝරලා අරගන්න කියලා මම යෝජනා කරනවා. ඉතින් බොහොම ස්තුතියි මේ දක්වා අපිත් එක්ක රැඳී සිටියට. අපි නැවතත් මේ වගේම වැදගත් වීඩියෝ එකකින් හම්බ වෙමු. ආයිබෝවන්.